Praise God. අද අපි ලෝකෙ දිහා බලනකොට අපි වටපිටාව බලනකොට අපි දකිනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඊම ඉතා ළඟයි. ඉතින් අද උදෑසන අපි යමු 2 කොරින්ති 11 වෙනි පරිච්ඡේදයේ 1 සිට 5 දක්වා අපි කියවන්ට යනවා. ඊට කලින් දෙයක් ඔබට කියන්න අවශ්‍යයි. මේ කාලාන්තරයේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඊමට සභාව ඉතා ශීඝ්‍රයෙන් සූදානම් වෙන්න අවශ්‍යයි. අපිට නාස්ති කරන්න වෙලා නැහැ. මොකද්ද? අපේ ජීවිත වෙනස් වෙන්න ඕනේ. අපි තවත් පවිත්‍ර වෙන්න ඕනේ. අපි තවත් උන්වහන්සේ තුල සුද්ධව ජීවත් වෙන්න උත්සාහ දරන්න ඕනේ. අපේ ජීවිතේ අධර්මිෂ්ඨ දේවල් තිබෙනවා නම්, අපේ ජීවිතේ යේසුස් වහන්සේ කැමති නැති දේවල් තිබෙනවා නම් තවත් ඒක ගැන පොරබදින්න එපා, අතාරින්න. ස්වාමීන් වහන්සේ අකීකරු දෙයක් තිබෙනවා නම් ඒ ගැන හිතන්න එපා, අතාරින්න. හලෙලූයා. ස්වාමීන් වහන්සේ කවදාකවත් ඔබට නරකක් කියන්නේ නැහැ. උන්වහන්සේ අතාරින්න කියලා කියන්නේ උන්වහන්සේට ඔබව සම්පූර්ණයෙන්ම ඕන නිසා. ඒ වගේම උන්වහන්සේ ඔබ තුලින් මේ කාලාන්තරේ බලවත් ලෙස ක්‍රියා කරන්නයි. Praise God. Hallelujah. දෙවියන් වහන්සේගේ වචන කියනවා 1 යොහන් 4 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදේ. සභාව බොහෝම ප්‍රවේශමෙන් ඇවිදින්ට අවශ්‍ය මූලිකම හේතුව ප්‍රේමවන්තේනි. ස්වාමීන් වහන්සේ අද ඔබට කතා කැඳවන්නේ කොහොමද? ඔබ කවුද? ප්‍රේමවන්තයෝ. ඔබ වහල්ලු නෙමෙයි. හලෙලූයා. පස්සේ උන්වහන්සේ මොනවද කියන්නේ? බොහෝ බොරු ප්‍රොපේතවරු Yes. ලෝකයට පැමිණ සිටින බැවින් Yes. සියලු ආත්ම විශ්වාස නොකොට ඒ ආත්ම දෙවියන් වහන්සේගෙන් දැයි පරීක්ෂා කරපල්ලා. ස්වාමීන් වහන්සේ අද උදෑසන මම ඔබට මේ පණිවිඩය ගේන්න කිව්වා. මොකද්ද මේ පණිවිඩය? මේ කාලාන්තරේ අපි හැම ආත්මයක්ම පිළිගන්න යුතු නැහැ. ආත්ම කීපයක්ම තිබෙනවා. නමුත් මේ ආත්ම යේසුස්ගෙන්ද කියන එක අපි විමසන්න අවශ්‍යයි. අද උදෑසන ස්වාමීන් වහන්සේ ඔබට බලවත් ලෙස කතා කරන්න යනවා. උන්වහන්සේගේ වචනෙට හොඳට ඇහුම්කන් දෙන්න. උන්වහන්සේ ඔබට බොරු අනාගත වතුරුන් කොහොමද තෝරගන්නේ කියන එක උන්වහන්සේ අද උදෑසන ඔබට එළිදරව් කරන්න යනවා. Hallelujah. මේ කාලාන්තරේ මේ ලිව්වේ අවුරුදු 2000කට කලින්. How many years ago? ඒ කාලේ ඉඳන් මේ කාලේ දැන් අපි ඉන්නේ අන්තිම තප්පරේ. එක්කෙනෙක් නෙමෙයි, දෙන්නෙක් නෙමෙයි, බොහෝ බොරු ප්‍රොපේතවරුන් බොහෝ බොරු ප්‍රොපේතවරු ලෝකයට පැමිණ සිටින බැවින් සියලු ආත්ම විශ්වාස නොකොට ඒ ආත්ම දෙවියන් වහන්සේගෙන් දැයි පරීක්ෂා කරපල්ලා. සභාව දැන් අපි සාමාන්‍ය දැනුමෙන් වර්ධනය වෙච්ච සභාවක් වෙන්න අවශ්‍යයි. හැමදාම අපි අර පැරණි ෆවුන්ඩේෂන් එක විතරක් කියන්නේ අත්තිවාරම විතරක් අහගෙන අනේ ගාගෙන ඉන්නවට වඩා දැන් අපි දුවන්ට ලෑස්ති වෙන්න ඕන කාලේ. ඇවිදපු කාලේ ඉවරයි. හලෙලූයා. ඒ කියන්නේ දරුවෙක් පෝෂණය කරලා වර්ධනය කරනවා වගේම ඔබත් ආත්මිකව සන්නද්ධ වෙන්න අවශ්‍යයි. හලෙලූයා. ඇයි ඔබට පුළුවන් වෙන්න ඕනේ මේ ආත්ම දෙවියන් වහන්සේගෙන්ද නැද්ද කියලා හරියට තේරුම් ගන්න. ඔබට ඒක කරන්න බැරි නම් ඔබ තවත් ආත්මිකව සන්නද්ධ සහ වර්ධනය වෙන්න අවශ්‍යයි. හලෙලූයා. උදෑසන මම ඔබට දෙන්න යන පණිවිඩේ ඔබ මේ කාලේ මුලා වෙන එක උන්වහන්සේට අකමැති. ආත්ම විමසීම අද ඔබට අවශ්‍යයි. අද පටන් කඩේ තියෙන බඩු වලට යාඥා කරන එක නතර කරලා ආත්ම විමසීමට යාඥා කරන්න. හලෙලූයා. සාතන් ප්‍රයෝගෙන් එන්නේ. කොහොමද එන්නේ? ස්වාමීන් වහන්සේන් පසුව මාව ගෙනිච්ච 2 කොරින්ති 11 වෙනි පරිච්ඡේදයේ 1 සිට 5 දක්වා. ස්වල්ප අඥානකමකදී නුඹලා මා ගැන ඉවසන්නහු නම් කැමැත්තෙමි. ස්වාමීන් වහන්සේ කොරින්ති සභාව පිහිටන්න පාවිච්චි කරන්නේ පවුල්තුමා. පළවෙනිම ඔබ දැනගන්න අවශ්‍ය දේ මෙයයි. සභාවක පියාගේ හදවත තිබෙන්නේ දේවදාසයාට. පවුල්තුමා මෙහෙම ප්‍රකාශයක් කරනවා. බොහෝ ගුරුවරයන් ඉන්නවා. නමුත් පියවරුන් ස්වල්පයයි. ඇයි පියෙක් කියලා කියන්නේ? ඕනම දෙයක් පිහිටවන්න දෙවියන් වහන්සේ පාවිච්චි කරන කෙනා
ඒ දර්ශනය තුල එයාට කැඳවීමක් කැපවීමක් ප්‍රේමයක් දාලා තිබෙනවා. ඔබට බොහෝ දේශනා අහන්න පුළුවන්. විවිධ අය ගැන ඔබ වර්ණනා කරන්න පුළුවන්. නමුත් ඔබගේ වේදනාවේ ඔබගේ අමාරුකමේ ඔබ ගැන යාඥා කරන්නේ ඔබගේ දේවදාසයා. ඔබගේ තාත්තා. නැන්දලා මාමලා ටොෆි චොක්ලට් දෙනවනේ. ඒගොල්ලෝ ආවම අපි බලන්න අපි හරි ආසයි. අම්මයි තාත්තයි මොනවද දෙන්නේ? අම්මා තාත්තයි බතුයි මැල්ලුම් දෙනවා. සැලඩ් දෙනවා. කරිවිල දෙනවා. අපි ඒවා කන්න කැමති නැහැ. නමුත් ලෙඩක් දුකක් ආවම නැන්දලා මාමලා දවිලා බලාගන්නේ. කවුද බලාගන්නේ? කවුද රෑ දවල් නිදි නොගෙන ඉපදිච්ච දවසේ ඉඳන් ඔබ ගැන බලන්නේ? අර මාමා හරි හොඳයි අනේ, අර අඟටි හරි හොඳයි, ඒ අංකල් හරි හොඳයි, දරුවන්ට ගොඩාක් ආදරේ, බලන්නකෝ එයාට කාර් එකක් අරන් දුන්නා, එයාට බයික් එකක්. අපේ අම්මා මුකුත් කරන්නේ. පවුල්තුමා දැන් කොරින්ති සභාවට කතා කරනවා. කොරින්ති සභාව ඇතුළට ව්‍යාජ ගුරුකමක් ඇවිත් තිබෙනවා. ඉතින් පවුල්තුමා ඒ කැක්කුම තියෙන්නේ හැමෝටම නෙමෙයි. දර්ශනය දීපු කෙනාට තමයි කැක්කුම තියෙන්නේ. ඉතින් පවුල්තුමාට මෙතන තියෙනවා සෙනෙහසක් කොරින්ති සභාව වෙනුවෙන්. ඒ වගේම අපට වගකීමකුත් තිබෙනවා. මට ස්වාමීන් වහන්සේ මොනවද කිය සුමානේ? මගේ බැටළුවන්ව පෝෂණය කරන්නට. මගේ බැටළුවන්ව ආරක්ෂා කරන්නට. ඇයි වෘකයෝ බලන් ඉන්නවා කොයි බැටළුවද කන්නේ කියලා. ඇයි සාතන් දන්නවගේ වෙලා වෙනවා කියලා. එයාට පුළුවන් තරම් මිනිස්සු අරන් යන්න අවශ්‍යයි. නැත්නම් ඔබට තියෙන ආදරයට නෙමෙයි. කියනවා මාත් එක්ක පොඩ්ඩක් දරා ගන්න. ඇයි? එයාට කොරින්ති සභාව ගැන පුදුම වේදනාවක් ඇවිත් තිබෙන්නේ දැන්. ඇයි? ඒගොල්ලන්ට දේශනා කරලා, ඒගොල්ලන්ට සුභාරංශිය දීලා, ඒගොල්ලන්ව පිහිටුවලා, ඒගොල්ලන්ව ස්ථිර කරලා, ඒගොල්ලන්ට වචනේ දීලා, ඒගොල්ලන්ව පෝෂණය කරලා දැන් ඒගොල්ලෝ සෙලවෙන එක උට පේනවා. ඉතින් ඔහු ප්‍රකාශ කරන දෙවෙනි පදේ මක්නිසාද පිරිසිදු කන්‍යාවකු මෙන් නුඹලා ක්‍රිස්තුස් වහන්සේ වන එක පුරුෂයෙකුට පාවා දීම පිණිස මා විසින් විවාහ බස් දුන් බැවින් දිව්‍ය වූ ජුවලිතයකින් නුඹලා ගැන මම ජුවලිතව සිටිමි. අවංක දේවදාසයන්ගේ හදවත මෙහෙමයි. ඒගොල්ලෝ කවදාක්වත් ප්‍රසිද්ධිය පිටිපස්සේ දුවන්නේ නැහැ. යේසුස් වහන්සේ වගේ දේවල් කරාද? නෑ. උන්වහන්සේ යක්ෂයෝ දුරු කරාම මොනවද කරේ? උන්වහන්සේ යකාට කිව්වා උඹ කතා කරන්න එපා. මං ගැන නුඹ සාක්ෂි දරන්න අවශ්‍ය නැහැ. මං දන්නවා මං කවුද කියන එක. පවුල්තුමා මොනවද කියන්නේ? මගේ එකම පරමාර්ථය ඔබව යේසුස් වහන්සේගේ ඊමට ලෑස්ති කිරීමයි. මට වෙන පරමාර්ථයක් නැහැ. මගේ නම වැඩි කරන්න පරමාර්ථයක් නැහැ. මගේ මොනවද ජනග්‍රහණය වැඩි කරන්න මට පරමාර්ථයක් නැහැ. මම ප්‍රසිද්ධ වෙන්න මට පරමාර්ථයක්. එකම පරමාර්ථයන්නේ ඔබව කන්‍යාවක් ලෙස. හලෙලූයා. කවුරු ලෙසද? කන්‍යාවක් ලෙස. ඔබ කොහොමද ඔබගේ විවාහ දවසට ලෑස්ති වුණේ? ස්ත්‍රියන් very specially. ඒගොල්ලෝ රූපලාවන්‍ය ගාවට යනවා. ඒ වගේ කතා කරනවා. ඒගොල්ලන්ගේ ශරීරය ගැන බලනවා. ඒගොල්ලෝ හොඳම ඇඳුම අඳින්න ඒක හොයලා ඒවා ගන්නවා. ඇයි ඒ ගන්නෙ? ඒ දවස අනර්ග විදියට ඉන්ටයි. ඔබ දැකලා තියෙනවද? මනමාලිය usually මොන පාටද අඳින්නේ? සුදු. හලෙලූයා. පවුල්තුමා කියන කන්‍යාවක් ලෙස පවිත්‍රව ධර්මිෂ්ඨව මට ඔයාව ඔප්පු කරන්න ඕනේ එකම මනමාලයට. ඒක තමයි මේ සභාවේ වැඩිහිටියන්ගෙත් සහ දේවදාසයන්ගේ එකම කැමැත්ත. හලෙලූයා. අපිට එකම දෙයයි තියෙන්නේ ඔබව පවිත්‍රව දෙවියන් වහන්සේට ඔප්පු කරන්න. ඊට පස්සේ ඔහු කියනවා නුඹත්. දැන් පවුල්තුමාගේ ආසාව මොකද්ද? කන්‍යාවක් වගේ. කිදෙනෙක් කැමතිද කන්‍යාවක් වගේ ඉන්න යේසුස් වහන්සේ එනකොට? හලෙලූයා. සූදානම් වෙලා පවුල්තුමා කියන නුඹත් සර්පයා තමාගේ ප්‍රයෝගයෙන් ඒව රැවටුවක් මෙන් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි පවතින අවංකකමෙන්ද පිරිසිදුකමෙන්ද යම් විදියකින් නුඹලා වෙන්කොට නුඹලාගේ සිත් දුෂ්‍ය කරනු ලැබේදෝ කියා බය වෙමි. පවුල්තුමා ගොඩක් වේදනාවෙන් කියනවා. නුමුත් එදා ඒවව සාතන් රැවට්ටුව ඒ ආකාරයටම අද සාතන් මිනිස්සුන්ව රවට්ටනවා. ලෝකෙ නෙමෙයි සභාව ඇතුලේ.
ප්‍රයෝගව මම පෙන්වන්න යනවා රවට්ටපු විදිය. මනස දූෂිත කරා. වෙන විදිහක් නෙමෙයි. මනසින් තමයි සාතන් ඇතුල් වෙන්නේ. මනසින් යාට ඇතුල් වෙන්න පුළුවන් නම් ඔබගේ ජීවිතේම යාට පාලනය කරන්න පුළුවන්. මනසින් කොහොමද ඇතුල් වෙන්නේ? සිතුවිලි වලින්. කොහොමද? සිතුවිලි කොහොමද ඇතුල් වෙන්නේ? වචන හැටියට. ඒව දෙවියන් වහන්සේට කැප වුණු ජීවිතයක් ගත කරා. හැමදාම දෙවියන් වහන්සේත් එක්ක ලස්සන්ට වෙලාව ගත කරා. නමුත් එක දවසක් හිතපු නැති ආකාරයට සාතන් ඇවිල්ලා යව රැවට්ටුවා. රැවට්ටුවේ කොහොමද? මනස දූෂිත කරලා. අද දේව දරුවනේ සාතන් ඇවිල්ලා ඔබට වෙන දේවල් වලින් නෙමෙයි ඔබව දූෂිත කරන්නේ. දෙවියන් වහන්සේගේම වචන පාවිච්චි කරලා ඔබගේ මනස ව්‍යාකුලත්වයට ගෙනල්ලා ඔබව දූෂිත කරන ආත්ම දැන් වැඩි වෙලා ජීවිතේ ලෝකේ. ඔබගේ කැපවීම ඔබව දෙවියන් වහන්සේගෙන් වෙන් කරන්න තමයි සාතන්ට ඕනේ. ඉතින් ඔබට එක ප්‍රශ්නයක් ආවම ඔබ සැලවෙනවා. ඒ දූෂිත දේවල් ආවම පස්සේ මොනවද දන්නද වෙන්නේ? හිටපු තැනින් අපි අයින් වෙනවා. අපිට වචනේ දීපු ස්ථානය, අපිව පෝෂණය කරපු ස්ථානය, ඒවට වචනේ දුන්නේ කවුද? අර එක දෙයක් නිසා. මොකද උනේ? එක වචනයක් නිසා. යා දෙවියන් වහන්සේගෙන් ඈත් වුණා. මුළු මිනිස් සංඝාතියටම ඒක බලපෑවා. අද ඔබ හිතනවා ඇති මං මොනවත් හරි කෙරුවොත් මොකටද අනිත් මිනිසුන්ට කොහොමද ඒ බලපාන්නේ? බලපානවා. ප්‍රයෝගයෙන් කියන්නේ. Read the next verse. මක්නිසාද එන්නා වූ තැනැත්තේ අප දේශනා නොකළ වෙන යේසුස් කෙනෙකු ගැන දේශනා කෙරේ නම් නොහොත් නුබලා නොලැබූ වෙන ආත්මයක්වත් නුබලා පිළි නොගත් වෙන සුභාරංචියක්වත් නුබලා ඔහුගෙන් පිළිගන්නහු නම් ඔහු ගැන ඉවසීම හොඳය. දැන් මොකද්ද මෙතන පවුල්තුමා මේ ඉවසීම හොඳය කියන්නේ? නුබලා මෙච්චර කල් ව්‍යාජ ගුරුකමක් ඉවසලා තියනවා කියන එක තමයි පවුල්තුමා මෙතන කියන්නේ. වෙන සුභාරංචියක්. verse 5 also. නුමුත් ඔය උත්කෘෂ්ට ප්‍රේරිතයන්ට වඩා මම කොයි ආකාරයකින්වත් අඩු නැතැයි සිතමි. hallelujah. පවුල්තුමා නිර්භීතකමෙන් මේ ගැන ප්‍රකාශ කරනවා. අපි යමු ගලාති 1:8ට. ඉතින් දැන් මොනවද වෙලා තියෙන්නේ? ව්‍යාජ සුභ ආරංචියක් ඇවිත් තිබෙනවා. ඒක සුභ ආරංචියක් නෙමෙයි, ව්‍යාජ කියන්නේ ඒක නිසා තමයි. ව්‍යාජ පණිවිඩයක් කියන පණිවිඩයක්. right. බලන්න මෙතන කියන එක. නොමුත් අප විසින් නුඹලාට ප්‍රකාශ කළ සුභාරංචිය හැර වෙන සුභාරංචියක් අපවත් ස්වර්ගයෙන් දේවදූතෙක්වත් නුඹලාට ප්‍රකාශ කරතොත් ඔහු ශාප ලද්දෙක් වේවා. දරුවනේ විනිශ්චය කරන්න එපා කියනවනේ. පවුල්තුමා මොනවද කරන්නේ? වැරද්ද කියන එක අපි දැක්කේ නැත්තම් අපි මෝඩයි. You can't call blue white. When you see it, you got to find it. For example, දැන් කීදෙනෙක් කියනවද? ගොඩක් වෙලාවට අපි අහලා තියෙන්නේ විනිශ්චය කරන්න එපා. නමුත් යේසුස් වහන්සේම කිව්වා විනිශ්චය කරන්න කියලා. මම ඒක පෙන්නන්නම් අද උදෑසන. කීදෙනෙක් මාත් එක්කම ඉන්නවද අද? සත්‍ය ඉගෙන ගන්න අද උදෑසන. ස්වාමීන් වහන්සේගේ වචනේ කියනවා මෙතන පාවුල්තුමා කියනවා අහසෙන් කවුද? දේවදූතෙක් ආවත් අපි ඉස්සෙල්ලා දීපු පණිවිඩයට එරෙහිව ඕන පණිවිඩයක් විශ්වාස කරන්න එපා. ඒ වගේම එයා කියනවා ඒ පණිවිඩය ගෙන අය සාප වෙනවා කියලා. ඔබ දන්නවද මේ වචනේ අර්ථය? ග්‍රීක භාෂාවේ මෙතන කියන්නේ මොනවද දන්නවද? Damnation. This is the word of God. I'm not preaching anything else. මම සත්‍ය ඔබට පෙන්눔 කරන්නේ. ඇයි? ඔබ මුලා වෙන්න හොඳ නැහැ මේ කාලාන්තරේ. එහෙනම් සුභාරංචිය මොකක්ද? සුභාරංචිය අපි බලමු දැන්. ලූක් පොතේ 9 වෙනි පරිච්ඡේදයේ 22යි 23යි. කීදෙනෙක් සුභාරංචිය අහන්න ලෑස්තිද? ඕකේ. මේක තමයි පවුල්තුමා දේශනා කරපු සුභාරංචිය. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතෙන් ආපු සුභාරංචිය 9:22. මනුෂ්‍ය පුත්‍රයා බොහෝ වද විඳින්ටත් වැඩිමහල්ලන් විසින්ද නායක පූජකයන් විසින්ද ලියන්නන් විසින්ද එපා කරනු ලබන්ටත් මරණු ලබන්ටත් තුන්වෙනිදා නැගිටින්ටත් ඕනෑයයි කීසේක. Okay. So සුභාරංචිය මොකද්ද? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අප උදෙසා දුක් විඳා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අප උදෙසා එපා කරනු ලැබුවා.
යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අප උදෙසා වදහිංසා වලට මුහුණ දුන්නා. right? ඊට පස්සේ යේසුස් වහන්සේ අප උදෙසා මැරුණා. අපිව පාපෙන් ගලවන්ට. අපිව සාපෙන් ගලවන්ට. මුදවන්ට. සම්පූර්ණයෙන්ම මුදවන්ට. මේක තමයි සුභාරංචිය. සුභාරංචිය කියන්නේ ඔබට රැකියාවක් හම්බෙන එක නෙමෙයි. සුභාරංචිය කියන්නේ ඔබට විවාහයක් හම්බෙන එක නෙමෙයි. සුභාරංචිය කියන්නේ ඔබ හෙට උදේට නැගිටලා ලොකු ඉඩමක් ගන්න එක නෙමෙයි. සුභාරංචිය කියන්නේ ඔබ මැරුණොත් ඔබ දන්නවා ඔබ යන ස්ථානේ. ඔබ විනාශයට නෙමෙයි යන්නේ. ඔබ යන්නේ දෙවියන් වහන්සේගේ ලයට. Hallelujah. That's the best, biggest blessing that you can get, church. Bless the Lord. එල්ලේ කරුණකටගෙන ස්වර්ග රාජ්‍ය ඔබට තියෙන තැන කාටවත් ගන්නට බෑ. Amen. Hallelujah. යේසු එකට ගෙව්වා. Come on. යේසු ඔබට ගෙව්වා. සම්පූර්ණයෙන්ම ගෙව්වා. මිලේ ගෙව්වා. ඔබව මුදවා ගත්තා. Hallelujah. මේක තමයි සුභාරංචිය. ඉන් පසුව 23 උන්වහන්සේ ප්‍රකාශ කරනවා. උන්වහන්සේ සියල්ලන්ට කතා කොට උන්වහන්සේ කාටද කතා කරන්නේ? ගෝලයන්ට නෙමෙයි. See, I'll tell you something. සියල්ලන්ට තමයි කැඳවීම. නමුත් කැප වෙන අය තමයි ගෝලයෝ. මොකද්ද කැඳවීම? එන්න මේ සුභාරංචිය ලබා ගන්න. නමුත් එතරින් නතර වෙන්නේ නැහැ. අහගන්න මේක හොඳට. මේක ඔබගේ ආත්මයට අවශ්‍යයි. 23. උන්වහන්සේ සියල්ලන්ට කතා කොට යමෙක් මා පස්සේ එන්ට කැමති නම් ඔහු තමාගේම ආශාවලකාගෙන දවස් පතා තමාගේ කුරුසිය රැගෙන මා අනුව ඒවා. ඔබට සුභාරංචියක් දුන්නොත් මෙහෙම. ඕගොල්ලන්ගේ රාජධානිය ගොඩනගන්න අවශ්‍යයි. ඔබ තවත් සල්ලි ගන්න අවශ්‍යයි. ඔබ තවත් සඵල වෙන්න අවශ්‍යයි කියලා දුන්නොත් ඒක ආරංචියක් නෙමෙයි. ඒක සුභාරංචියක් නෙමෙයි. ඒක ව්‍යාජ බොරු අදයක්. මං කියන එක ඔබට තේරෙනවද? මං කියක බයිබලෙන් මාද උදැසන ඔප්පු කරන්නට යනවා. යේසු ආවේ ඔබට ඉඩම් අරන් දෙන්න නෙමෙයි. යේසු ආවේ ඔබගේ මිල මුදල් වැඩි කරන්නට නෙමෙයි. ඔබට බෙන්ස් කාරුයි ඔටුවයි අරගෙන දෙන්න නෙමෙයි. ඔබට ගැලවීම දෙන්නයි. මේ ලෝකේ තියෙන හැමදේම පාවියයි. එහෙනම් මොකටද අපි දුක් විඳින්නේ? මොකටද අපි අනවශ්‍ය විදිහට අපේ මානසිකත්වයෙන් වැටෙන්නේ? ඇයි අපි ඊටම සල්ලි පෙරේතකමින් ජීවත් වෙන්නේ? ඒක යේසු නෙමෙයි. ස්වාමීන් වහන්සේ කියන ඔය ඉස්සල්ලාම ඔබ කරන්න අවශ්‍ය දේ ඔබගේ ආශාවලින් වළකින්න අවශ්‍යයි. ඔබට ඒ දේවල් අර අනිත් දේවල් කියලා දෙනවා නම් ඒ දේව දරුවෙක් නෙමෙයි. මම බය නැතුව කියනවා ඔහු සපලද්දෙක්. තව දෙයක් මං කියන්න කැමතියි අද සභාවට. හෙට මැරුණත් මට සැපයි. මං දන්නවා යේසු මාව ගත්තා කියලා. කුරුසයක් නැත්තම් සුභාරංචියක් නැහැ. සුභාරංචියක් නැත්තම් කුරුසයක් නැහැ. අපිට මොනවද ඕනේ? සල්ලි. අපිට මොනවද ඕනේ? තව ඉඩම්. තව යේසු ආවේ ඔබව මේ තත්වෙන් ඉඳලා ඒ තත්වෙට ගෙනියන්න. මට එක ගෝලයක් පෙන්වන්න. එක ගෝලයක් පෙන්වන්න. ඒ වගේ ජීවත් වුණ එක ගෝලයක් බයිබලෙන් පෙන්වන්න. ඒ හැම කෙනෙක්ම මැරුණේ වේද සාක්ෂිකාරයෙක් හැටියට. මොකද්ද අපි අද අහන ගුරුකම්? මොකද්ද අපි අද අහන පණිවිඩ? ප්‍රවේශම් වෙන්ට මේ බැටලු හැමෙන් එන වෘක්කයෝ කොහොමද දන්නේ? මේක තමයි සුභාරංචිය. කොහොමද මන් දන්නේ? මේක ඩොක්ට්‍රින්. අපිව කුරුස රැගෙන ගෙනියන්ට කුරුස කියන්නේ මොකද්ද? ඉස්සෙල්ලාම කුරුස කියන්නේ බෙල්ලේ දාගෙන ඉන්න එක නෙමෙයි. කුරුස කියලා කිව්වම ඔබට මොනවද ඉස්සෙල්ලාම මතක් වෙන්නේ? වේදනාව. ඔබගේ ආශාවන් සම්පූර්ණ කරන්නට වේදනාවක් නැහැ. නමුත් යේසුගේ කැමැත්ත කරන්නට ඔබට වේදනාවක් තිබෙනවා. මේක තමයි හරි ආරංචිය. ඔබ දුක් විඳිනවා නම්, ඔබ අමාරුකම් තුලින් යනවා නම්, ඔබ හරි මාර්ගයේ ඉන්නේ. ඇයි මාර්ගේ පටුයි, අවහිරයි, ලැසි නෑ. ස්වල්ප දෙනාටයි මතේ පොතේ 7 වෙනි පරිච්ඡේදයට යමු.
13 ඉඳලම කියවන්න. පටු දොරටුවෙන් ඇතුල් වෙයල්ලා. ස්වාමීනි වහන්සේ මොනවද කියන්නේ? මට කියන්න පටු දොරටුවක් ලේසිද යන්න? ඒක තමයි අපේ කැඳවීම. අපි බලන්නේ ලොකු දොරටු වලට. විශාල දොරටු වලට. පටුයි නම් අවහිරයි නම් ඔබ හරි ස්ථානයේ ඉන්නේ. මේක මගේ වචන නෙමෙයි, පාවුල්ගේ වචනක් නෙමෙයි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වචනය. හොඳ දේ කරන්න අමාරුයි. හොඳ දේ කරන්න අකමැති. නරක දේ කරන්න ඔන්න හොගාලා සෙනග. මක් නිසාද විනාශයට යන දොරටුව විශාලය. විනාශයට යන දොරටුව විශාලය. And then පාරත් පළලය. palal, anyone can enter. It's open, it's beautiful, it's big, it's huge. There's enough of space. ඉඩ තියනවා. එයින් ඇතුල් වන්නෝද බොහෝය. එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි. බොහෝ දෙනෙක් ඇතුල් වෙන්න යනවා. කවුද මේ කියන්නේ? යේසුස් වහන්සේ. ඊට පස්සේ 14 මක් නිසාද ජීවනයට යන දොරටුව පටුය. පාර අවහිරය. ඒක සම්භවන්නේ ස්වල්ප දෙනෙකුට පමණය. කී දෙනෙකුට අවහිරද දැන්? ඔබගේ ජීවිත රටාව අවහිරද? අවහිරද? ඔබ හරි තැන ඉන්නේ. ඔබ try කරනවා. ඔබ මහන්සි වෙනවා. right? බය වෙන්න එපා. මේ ලෝකේ ඔබ කුබිස් කෑවත් ඒ ලෝකේ ඔබට හොඳම දේ දිනනවා. මේ ලෝකේ ඔබ බිම නිදිය ගත්තත් බය වෙන්න එපා. ඒ තියෙන රජමාලිගාවක් කාටවත් විනාශ කරන්න බැරි වස්තු වලින් පිරිච්ච. අවහිරද? අවහිරන හොඳයි. Come on, bless the Lord church. 15 බොරු අනාගත වක්තෘන්ගෙන් ප්‍රවේශම් වෙයල්ලා. කවුද කියන්නේ? කවුද කියන්නේ? මොනවද කියන්නේ? ප්‍රවේශම් වෙන්න කියන්නේ මොකද්ද? මම පෙන්නුම් කරන්නම්. Go next. ඔහු බැටළු වේශයෙන් නුබලා ළඟට එති. නමුත් ඇතුළතින් ඔවුන් ක්‍රූර වූ වෘකයෝය. අමාරුම දේ මොනවද දන්නවද? මිනිසුන්ගේ අතුලාන්තය දැනගන්න. ඔබ සියලු දෙනාටම අපිත් එක්ක ආශ්‍රය කරන්න ප්‍රවේශ තියෙනවා. ඔව්ද නැද්ද? නමුත් ඔබ ෆලෝ කරන බොහෝ දෙනෙක්ගේ නෑ. ඒක දෙන්නෙත් නෑ ඒගොල්ලෝ. ඒ ළඟට එන්න දෙන්නේ නෑ. ඇයි ඒ? මේ නිසයි. ඒගොල්ලෝ එනවා, ඒගොල්ලෝගේ වැඩේ කරනවා, යනවා ජනාධිපති වගේ. නමුත් යේසු දුප්පතත් එක්ක හිටියා. දිලිඳු එක්කෙනත් එක්ක හිටියා. ලේ ගලන මිනිස්සු උන්වහන්සේ ගාවට ආවා. හොරුන් උන්වහන්සේ ගාවට ආවා. වංශලකම හිටපු ස්ත්‍රියන්, කුෂ්ඨ රෝගීන් උන්වහන්සේ ඇල්ලුවා. සමාජයේ එපා කරපු මිනිස්සු උන්වහන්සේත් එක්කම තමයි හිටියේ. දරුවන්ට ඕනම වෙලාවකදී ඒගොල්ලන් ගාවට එන්න පුළුවන්. ඇතුලේ තියෙන දේ දන්නේ ඒගොල්ලෝ ආශ්‍රය කරොත් විතරයි. ඒකට ඉඩ දෙන්නේ නැහැ. ඇයි? දැනගත්තොත් ඉන්පසුව ඔවුන්ගේ පළවලින් නුබලා ඔවුන් ඇඳිනගත්තොහිය. මනුෂ්‍යෝ කටුගස් වලින් මුද්‍රික පළවත්, ගොකටු වලින් අත්තික්කා පළවත් නෙලා ගනිද්ද. යේසු කියනවා ඉස්සල්ලාම මේ අයව අපි කොහොමද හඳුනගන්නේ? පළවලින්. මොකෙන්ද? මොන පළද? ආත්මික පළවලින්. මොන පළද? මොනවාද මේ ආත්මික පළ? ලියා ගන්න පොතේම ගලාති පොතේ 5:22 ගිහිල්ලා ගෙදර කියවන්න පළ ටික දැනගන්න. ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, ඉවසිලිවන්තකම, මෘදුකම, පමණ දැන ක්‍රියා කිරීම වෙන මොනවද? විශ්වාසවන්තකම, ඉවසිලිවන්තකම. මේ ගහ අඹ කියලා කොහොමද දන්නේ? අඹ ගෙඩි නිසා. හරියට හරි. ගෙඩියෙන් තමයි ගහ. එතකොට ඔබ ඒ ගහ ගැන විනිශ්චයක් කරනවා නේ? ඒක වැරදිද? නෑ. යේසු කරන්න කිව්වා. ප්‍රවේශම් වෙන්න. ඵලවලින් මොකෙන්ද දැනගන්නේ? ඉස්සෙල්ලාම ඵලය කියන්නම්. ප්‍රේමය. අපි ප්‍රේම කරන ආකාරය වීඩියෝ කර කර දාන්න ඕනේ නෑ.
අපි මිනිස්සුන්ට කරන උපකාර වීඩියෝ කරලා දාන්න ඕනේ නැහැ. ඒක යේසු දැක්කොත් ඇති. ඇයි උන්වහන්සේගේ වචන කියනවා මේ දකුණු අත කරපු දේ come on hallelujah hallelujah අපි කොච්චර යේසුව දන්නවා කිව්වත් යන මාත් එක තීතස් 1:10ට ඔව්හු දෙවියන් වහන්සේ දැනගෙන සිටින බව කියති. right මේ අයත් කියනවා දෙවියන් වහන්සේ දන්නවා කියලා. මේ අයත් ප්‍රකාශ කරනවා. hallelujah නමුත් ඔව්හු පිළිකුල්ව අකීකරුව සියලු යහපත් ක්‍රියා ගැන නිෂ්ප්‍රයෝජනව සිටින බැවින් තමුන්ගේ ක්‍රියාවලින් උන්වහන්සේව නාදුනන බව ප්‍රකාශ කරති. කෙනෙක්ගේ ජීවිතේ යේසු ඇත්තටම ඉන්නවද කියලා නැද්ද කියලා බලන්න වෙන්නේ එකම විදිහයි. ක්‍රියාවලින්. because ඇතුලේ සීමා එක දෙයක් අහන්න. ඊයේ රෑ මොනවද කෑවේ? බත් කෑවා. බතුයි චිකන් අල බිත්තර. ඔයා අද වමනේ කරොත් මොනවද වමනේ කරන්නේ? නූඩල්ස් වමනේ කරයිද? ඇයි? කාපු දේ ඇතුලේ තියෙන දේ තමයි එළියට එන්නේ. hallelujah praise god. ස්වාමීන් වහන්සේ කියන ක්‍රියාවලින් තමයි දැනගන්නේ. නමුත් මේ මිනිස්සු ඕගලන්ට ලං වෙන්න දෙන්නේ නැහැ ක්‍රියා බලන්න. ස්වාමීන් වහන්සේ කියන ප්‍රවේශම් වෙන්න කියලා. අල්ලපු එක්කෙනාට කියන ඔයාටයි කතා කරන්න කියලා. කොහොමද ඉස්සෙල්ලාම දැනගන්නේ? දෙවනුවට අපි දැනගන්නේ කොහෙන්ද? 2 පේත්‍රස් 2:1 සිට 3. නුමුත් සෙනග අතරේ බොරු ප්‍රපේතවරුද සිටියෝය. එලෙසම විනාශක ධර්ම ભેද රහසින් උපදවමින් තමුන්ම මිලේටගත් ආචාරින් වහන්සේව එපා කරමින්ද නමුත් පිටට ශීඝ්‍ර විනාශය පමුණවා ගන්නා වූ බොරු ගුරුවරු නුඹලා අතරේත් වන්නෝය. wow කොහෙද ඉන්නේ? අතරේ. කොහෙද ඉන්නේ? අතරේ ඉන්නේ. කවුද මේගොල්ලෝ? රහසින් උපදවමින් තමුන්ගේම මිලේටගත් ආචාරින් වහන්සේව යේසු ඒගොල්ලන්ව ගැලෙව්වා. උන්වහන්සේ මිලේට අරගෙන දැන් ඒගොල්ලෝ උන්වහන්සේටම විරුද්ධව වැඩ කරනවා. See, I tell you something. ලස්සන්ට පටන් ගන්නවා. පස්සේ තමයි අවුල් වෙන්නේ. නමුත් අපි අහුවෙනවා. ඒගොල්ලෝ මොනවද කරන්නේ මෙතන? ඔවුන්ගේ සල්ලාලකම් අනුව බොහෝ දෙනෙක් යනවා ඇත. කී දෙනෙක් යනවද? ඔබත් යනවද? බොහෝ දෙනෙක් යනවා. කොහොමද යන්නේ? ඔවුන් නිසා සත්‍යතාවයේ මාර්ගයට අපහාස පැමිණෙන්නේය. ඔවුන් නිසා අද යේසුගේ නම විනාශ කරන මිනිස්සු යේසුගේ නෙමෙයි. You think ඒගොල්ලෝ යේසුට යේසු සේවය කරන නිසා තමයි මේ වගේ අපහාස. See, I'll tell you something. ලෝකෙන් එන ප්‍රහාර වෙනස්. සභාවෙන් ඒ කෙනා වැරදි කියලා කියන එක වෙනස්. ලෝකෙන් එනවනම් අපිට කියන්න පුළුවන් මොනවද? මේක ඇවිල්ලා පීඩනේ. ලෝකෙන් එන. ඒක තමයි යේසු කතා කරේ. නමුත් බයිබලේ කවදාකවත් කියලා නැහැ සභාව ඇතුලේ පොර බදිනවා කියලා. එහෙම පොර බැදීමක් කෙනවනම් යේසුගේ නාමයට නරක 나මයක් කෙනවනම් වහව නතර කරන්න. ඊට පස්සේ තණ්හාව නිසා ඔවුන් here is the word. තණ්හාව නිසා ඔවුන් වංචා වචන වලින් නුඹලා වෙළඳාමක් කරගන්නවා ඇත. ඕගොල්ලන්ගෙන් තමයි ඒගොල්ලෝ ජීවත් වෙන්නේ. මේ මිනිස්සු ඔබව පාවිච්චි කරලා ඔබට කියනවා තවත් වර්ධනය වෙන්න. ඇයි? ඒගොල්ලන්ගේ දක්ෂයෙන් කොටස් වැඩි කරන්න. This is the word of God. මම වෙන වචනයක් කියන්නේ නෑ. රුපියලකින්වත් යේසුස් වහන්සේට වංචාවක් කරන්න අපි ලෑස්ති නෑ. ඇයි? අපි සුද්ධව පවිත්‍රව උන්වහන්සේට ගණන් දෙන්න ඕනේ. ඔබව බිස්නස් කරගෙන තමයි ඒගොල්ලෝ ජීවත් වෙන්නේ. Hey! දන්නව දෙයක් අද උදෑසන ස්වාමීන් වහන්සේ මට කියපු දෙයක්. මතේ පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදේ. නැවතත් යක්ෂයා උන්වහන්සේ ඊතා උස් කන්දකට පමුණුවා ලෝකයේ සියලු රාජ්‍යන්ද එහි ඓශ්වර්යන්ද උන්වහන්සේට පෙන්වා. යක්ෂයා මොනවද කරේ? යේසුව ගෙනහිල්ලා උන්වහන්සේට මේ
ලෝකේ තියබෙන හැම දෙයක්ම පෙන්නවා. ස්වාමීන් වහන්සේ මට කිව්වා මේ විදියට තමයි උඹ ඒ මිනිස්සුන්ව දැනගන්නේ. Look what the devil did. අපිට ඇවිල්ලා කිව්වොත් හෙට ඔයාට මිලියන් 5ක් එන්ට යනවා කියලා. දසෙන් කොටස නෙමෙයි මම මිලියනයක් දෙන්න යනවා හෙට උදේ. මාව නිදහස් කරපු නිසා. කියලා කියන්නේ නැද්ද ඔබ? ඔබ සතුටු වෙන්නේ නැද්ද? නමුත් ඒක දෙන්නේ කවුද කියලා බලන්න. ඔබ බිම වැටි මට නමස්කාර කරන්නෙහි නම් මේ සියල්ල ඔබට දෙන්නෙමි උන්වහන්සේට කීවේය. මොනවද දෙන්නේ? මොන සියල්ලද? ලෝකේ තියෙන මොනවද? වත්කම්, වස්තු, රත්තරන්, මුතුමැණික්. මොනවද දෙන්නේ? මේ යේසුස් වහන්සේ ඇයි කිව්වේ නැත්තේ යකාට යකා මේක මගේ තාත්තට අයිති කියලා? දැනට සාතන් පාලනය කරන නිසා. ඇවිල්ලා ඔබට කියයි මේවා දෙනවා. ගන්නවද? ඔව් මේක දෙවියන් වහන්සේ තමයි විවෘත කරපු දොරටුව. යේසුස් වහන්සේ කියන්න තිබ්බනේ ඒක. උන්වහන්සේ මොනවද කිව්වේ ඊට පස්සේ? එවිට යේසුස් වහන්සේ සාතන් අහක්ව යව මක්නිසාද තාගේ දෙවි වූ ස්වාමින් වහන්සේට නමස්කාර කරව උන්වහන්සේගේ පමණක් සේවය කරවයි ලියා තිබේ යයි ඔහුට කීසේක. ස්වාමීන් වහන්සේ මොනවද කිව්වේ? ඵලයන් මගේ නමස්කාරේ මේක නතර කරන්න යනවා. මගේ නමස්කාරය මම කාටවත් දෙන්නේ නැහැ කියලා යේසුස් කියනවා. ඔබට ඇවිල්ලා කිව්වොත් 60 මිලියන් 5ක් ඇදෙන්නවා කියලා ඉස්සෙල්ලා බලන්න කවුද කතා කරන්නේ කියලා. යකාටත් දෙන්න පුළුවන්. මතෙව් 24:24. මක්නිසාද බොරු ක්‍රිස්තුවරුද කවුද මේ කතා? යේසුස් වහන්සේ. මොනවද යේසුස් කියන්නේ? මක්නිසාද බොරු ක්‍රිස්තුවරුද වරුද එක්කෙනෙක් නෙමෙයි. බොරු ක්‍රිස්තු වරුද many. ඊට පස්සේ මොනවද කියන්නේ? බොරු අනාගත වක්තෘවරුද නැගිට පුළුවන් නම් තෝරාගනු ලැබුවන් පවා මුලා කරන ලෙස තෝරාගත් අයව මුලා කරන කාලයක් මේ. කොහොමද මුලා කරගන්නේ? ලෙස මහත් ලකුණුද පුදුමද දක්වන්නෝය. මේක කිව්වේ යේසු. පුදුම ක්‍රියා කරන්න පුළුවන් යකාට. ඒක නෙමෙයි ඔබගේ ස්ටෑන්ඩඩ් එක. වචනේ. මොකද්ද ඔබගේ තත්වේ? අයි කියන්නේ වචනේ කියලා. පුදුම ක්‍රියා කරන්න යනවා. මැරිච්ච මිනිස්සු නැකිටි. කවුද කරන්නේ පිටිපස්සෙන්? බය වෙන්න එපා. 2 තෙසලෝනික 2:9 ඒක තවත් සහතික වෙයි. ගෙදර ගිහිල්ලා කියවන්න. යේසුස් වහන්සේ මොනවද කියන්නේ 25? බලව මම නුඹලාට කලින් කීවෙමි. අද කියන්න බලව මම දැන් කියවි. කලින් කියනවා. දැන් උඹලා මුලා වෙන්න ළඟයි. සාමාන්‍ය මිනිස්සු නෙමෙයි මුලා වෙන්නේ. තෝරාගත් අය. මුලා වෙන්න පුළුවන් නම් මුලා කරන්න පුළුවන් නම් මුලා කරා. ඒ කියන්නේ he's not looking for තුන පහ මිනිස්සු. He's looking for top level. He's looking for the people who are devoted to the work of God. දෙවියන් වහන්සේට කැපවලා වැඩ කරන මිනිස්සුන්ව තමයි හොයන්නේ. It's a dangerous time to live in, but also a powerful time. Hallelujah. 26. එබැවින් ඔවුහු නුඹලාට කතා කොට අන්න උන්වහන්සේ වනාන්තරයේ සිටින සේකයි කියත් නම් පිටත්ව නොයල්ලා. උන්වහන්සේ ඇතුල් ගෙවල සිටින සේකයි කියත් නම් විශ්වාස නොකරල්ලා. විශ්වාස කරන්න එපා. කවුද කියන්නේ? ඒව අහුවෙච්ච විදිහ කී දෙනෙක් බලන්න කැමතිද? මුලා වෙච්ච විදිහ බලන්න ඕනේද? Genesis 2:16. ස්වාමී වූ දෙවියන් වහන්සේ මනුෂ්‍යයාට ආඥා කරමින් නුඹට උයනේ සියලු ගස් වලින් කැමැති ලෙස කන්ට පුළුවන්. Give me 3:1 now. ස්වර්පයා වනාහි ස්වාමී වූ දෙවියන් වහන්සේ සෑදූ වනේ කවර සතෙකුටවත් වඩා ප්‍රයෝග සහිත වූයේය. ඌද ඇත්තටම උයනේ කොයි ගසකින්වත් කන්ට එපාය. Now, what is the difference between the two? ස්වාමීන් වහන්සේ දීපු වචනේම අරගෙන එක වචනයක් එළියට අරන් ව්‍යාජය එක වචනයක් දානවා. කොහොමද හොයාගන්නේ? මෙහෙමයි හොයාගන්නේ. ඉස්සෙල්ලා ඔබ ධර්මය ඉගෙන ගන්න.
මේක හැමෝටම හොයාගන්න බෑ. අද මේක හොයාගත්තේ දෙවියන් වහන්සේගේ ප්‍රඥාවෙන්. ඔබ ආශිර්වාදලත් දෙවියන් වහන්සේ කෙලින්ම ඍජුවම ඔබට දුන්නා. මේක උපමාවකින් දෙන්නේ නැතුව. එක වචනය වෙනස් කරේ. අපි යමුද ගලාති 5:9ට. මුහුන් ටිකකින් මුළු පිටිපිඩ පිපෙන්නේය. හොඳ දේ ගන්න අනවශ්‍ය දේ අතාරින්න. මුහුන් පිටේ මොනවද තියෙන හොඳ? හොඳ දෙයක් ගන්න නැහැ. සම්පූර්ණයෙන්ම ව්‍යාජයි. මම කිරි කෝප් එකට සයනයිඩ් බින්දුවක්. කොච්චරද? බින්දුවක් දැම්මොත් කී දෙනෙක් මෙතන බොනවද? ඇයි බොන්නේ නැත්තේ? හොඳ එක ගන්නකෝ එකෙන්. හොඳ ටික අරගෙන සයනයිඩ් ටික එළියට දාන්න. හොඳ දෙයක් නෑ ගන්න. මේක මන් නෙමෙයි ස්වර්ගයේ ඉන්න දෙවියන් වහන්සේ කියන්නේ. දූෂණය වුණන් පස්සේ ඔක්කොම දූෂිතයි. ඇයි? මං ඇයි එහෙම කියන්නේ? ඒව එක වචනයක් නිසා. අනිත් ඒවා ඔක්කොම හොඳයි. එක වචනයක් නිසා එයාගේ ජීවිතේ සහ මනුෂ්‍ය වංශයට පාපය ඇතුළු වුණා. රෝමපතේ 16:17-18. සහෝදරයනි මොනවද කියන්නේද? සහෝදරයනි ඊට පස්සේ නුඹලා ඉගෙනගත් ධර්මයට විරුද්ධව නුඹලා ඉගෙන ගත්ත ධර්මය මොකක්ද ධර්මය? ලූක් පොතේ 9:22 යේසුස් වහන්සේ දුක් විඳා. යේසුස් වහන්සේ දුක් විඳා. උන්වහන්සේ මැරුණා. උන්වහන්සේ නැවත නැගිට්ටා. මම කුරුසේ රැගෙන යන්න උන්වහන්සේ මාව කැඳවලා තියන්නේ. මට මේ ලෝකෙ මුළු ලෝකෙම දුන්නත් එපා යකා දෙනවනම්. ඊට පස්සේ මොනවද කියන්නේ? බේදයන්ද බාධාවට හේතු දේවල්ද උපදවන්නන් බේද ගේන අය මේගොල්ලෝ මොනවද ගේන්නේ? සභාවන් ඇතුලේ බේද ගේනවා. සභාව ඇතුලේ. මේක එළියෙන් නෙමෙයි ඇතුලේ. එකිනෙක කෙනාට විරුද්ධව කතා කරනවා. අයියේ බේදයක් ගෙනාවා නම් ඒ මිනිස්සු ආයෙත් හොයලා බලන්න. සභාව යේසුස් වහන්සේ මැරිලා උන්වහන්සේගේ ලේ වලින් මුදවගත්ත කොටසක්. ඒ කොටස ඇතුලේ රණ්ඩුයි කැරලි බෙදීම් තියනවා නම් ඒ දෙවියන් වහන්සේගේ ක්‍රියාවක්ද? මොනවද ස්වාමීන් වහන්සේ කියන්නේ? ඔවුන්ගෙන් අහක් වන මෙන් නුඹලාගේ නිල්ලමි. අද ස්වාමීන් වහන්සේ ඔබටත් කියන්නේ වහම අහක් වෙන්න දැන්. මන් නෙමෙයි ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ කියවන next verse එක. මක්නිසාද එබඳු අය අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේට නොව තමන්ගේම බඩට සේවය කරමින් තමුන්ගේ සෞම්‍ය ප්‍රිය වචන වලින් ඔගොල්ලෝ ඔක්කොම රැවටිලා තියෙන්නේ මොනවටද? සෞම්‍ය ප්‍රිය වචන වලට. Beautiful words. ආකර්ෂණීය වෙන වචන. But they are filling their stomach through your foolishness. සෞම්‍ය ප්‍රිය වචන වලින් කාගේ බඩද පුරවගන්නේ? කාවද ඒගොල්ලෝ ගන්නෙ? අවංක අයවලුන්ගේ සිත් මුලා කරති. ඔබ අවංක වෙන්න ඔබ ප්‍රවේශම් වෙන්න ඕනේ. මේ සත්‍ය. හලෙලූයා. මං ඉන්නේ මෙතන එක්කෙනාටයි මම වඳින්නේ. එක්කෙනාවයි සතුටු කරන්නේ. එක්කෙනා උදෙසයි ජීවත් වෙන්නේ. උන්වහන්සේ වෙනුවෙන් ඔබ මාව කුරුසෙපත් කරත් no problem. John 1:8-11. අප විසින් කළ දේ නුඹලාට නැති නොවන ලෙසත් සම්පූර්ණ වූ විපාකයක් නුඹලාට ලැබෙන ලෙසත් නුඹලාම බලා ගනිල්ලා. Let me tell you something. මෙතන යෝහාන් කතා කරන්නේ ලෝකේ ඉන්න මිනිස්සුන්ට නෙමෙයි. සභාවට. මොනවද කියන්නේ? නුඹලාට ඵල විපාකයක් තියෙනවා. ඒ විපාකේ නැති කරගන්න එපා. අප විසින් කළ දේ නුඹලාට නැති නොවන ලෙසත් සම්පූර්ණ වූ විපාකයක් නුඹලාට ලැබෙන ලෙසත් නුඹලාම බලා ගනිල්ලා. ඒක අපේ වගකීම නෙමෙයි. Now it is yours. ඔබගේ විතරක් නෙමෙයි. ඔබගේ සහෝදරයා ගැන බැලීම ඔබගේ වගකීම. ඔබගේ සහෝදරයා වැරදි තැනට යනවා නම් ඒක ඔබගේ වගකීම. Hallelujah. ඉන් පසුව කියන වචනේ බලන්න. ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීමෙහි නොපැවති ඉස්සරහට යන්නා වූ කිසිවකුට දෙවියන් වහන්සේ නැත්තේය. ඒ ඉගැන්වීමෙහි පවතිනාටම
දෙවියන්න් වහන්සේද පුත්‍රයාණන් වහන්සේද සිටින සේක. යේසුස් වහන්සේගේ ඉගැන්වීම මොකද්ද? උන්වහන්සේ දුක් විඳ, උන්වහන්සේ අපහාස ලැබුවා, උන්වහන්සේ මැරුණ, තුන්වෙනිදා උත්ථාන වුණා. උන්වහන්සේ අනුව යන මිනිස්සු මොනවද කියන්නේ? කුරුසේ රැගෙන. දවස් පතා උන්වහන්සේ අනුව යන්න. ඕකේ ඊට පස්සේ නුඹලා වෙතට එන යමෙක් මේ ඉගැන්වීම නොගෙනනවා නම් ඔහු ගෙදරට පිළි නොගනිල්ලා. ස්වාමීන් වහන්සේ මොනවද කියන්නේ? ගෙදරට පිළිගන්න එපා මේ වගේ මිනිස්සුන්ව. මං ඇහුවා ස්වාමීන් වහන්සේ අපේ සභාවේ කොහෙද වෙන දේවල් වලට යන්නේ නැහනේ ස්වාමීනි. ගෙදරට කොහොමද පිළිගන්නේ? ස්වාමීන් වහන්සේ මට කිව්වා TV එකෙන්, YouTube එකෙන්, මොබයිල් එකෙන් පිළිගන්නේ. ගෙදරට ගන්න එපා කියලා කියන්නේ මන් නෙමෙයි. දේව වචනේ. අද පටන් අහගන්න. next verse. ඔහුට සුබ සිද්ධ වේවායි ඔහුට ආශිර්වාද කරන්න එපා. ආශිර්වාද කරන්න එපා. ඇයි? කිව්වොත් මොනවද වෙන්නේ? මක් නිසාද සුබ සිද්ධ වේවායි ඔහුට කියන්නා ඔහුගේ නපුරු ක්‍රියාවලට පංගුකාරයෙක් ඔබ පංගුකාරයෙක් වෙන්න යනවා ඒකට. ඔබ ආමෙන් දානවා නම් ඒ දේවල් වලට. ඒ දේවල් සන්නද්ධ කරනවා නම් ස්ථිර කරනවා නම් ඔබත් ඒ නපුරට පංගුකාරයෙක් වෙනවා.